සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඉෂයි with Diary Vlogs YouTube channel එකත් එක්ක. ගර්භණීයයි හැඟුණු විලස ඒ තහවුරු කර ගැනීම සඳහා නිවසේදීම අපි සිදු කරන පරීක්ෂණයට තමයි HCG script test කියලා එහෙම නැත්නම් HCG මූත්‍රා සාම්පල් පරීක්ෂණය කියලා හඳුන්වන්නේ. ඉතින් නව යුග දෙවියට පත් බොහෝ කාන්තාවන් සඳහා ඇත්තේ මේ පිළිබඳ අල්ප ප්‍රමාණයක අවබෝධයක්. එම නිසාම HCG පරීක්ෂණයක් නිවැරදිව සිදු කරන ආකාරය, සිදු කළ යුතු කාලවකවානු සහ වේලාවන්, HCG පරීක්ෂණයක ප්‍රතිඵල වැරදි වීමට හේතු යන මාතෘකා යටතේ ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ වගේ වටින වීඩියෝත් සමග දිගටම එකතු වෙන්න මගේ YouTube channel එක subscribe කරලා bell icon එක touch කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එහෙනම් අපි දැන් බලමු මොකක්ද මේ HCG හෝමෝනය කියන්නේ කියලා. HCG කියන්නේ කලලය වර්ධනය වීමට අත්‍යවශ්‍යම හෝමෝන වර්ගයක්. ඉතින් මේ හෝමෝනය නිපදවන්නේ කලලය වර්ධනයේදී කලලයට පෝෂණය සපයන්නේ නිර්මාණය වෙන වැදෑම හා නැත්නම් ප්ලැසෙන්ටාවේ අදාළ සෛලවලින්. ඉතින් මුල් කාලයේ ක්‍රමක්‍රමයෙන් ප්ලැසෙන්ටාවේ වර්ධනයත් එක්ක අපේ ශරීරයේ ලේවල HCG ගමනාගමනය වැඩි වෙනවා. ඔන්න එතකොට අපිට පුළුවන් HCG පටියක් මගින් පරීක්ෂා කිරීමේදී නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න. අපි දැන් බලමු HCG පරීක්ෂාවක් සිදු කළ යුතු කාලවකවානුව සහ නියමිත වේලාවන් පිළිබඳව. සාමාන්‍යයෙන් අපට මූත්‍රවලින් මෙම හෝමෝනය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කලලය සංසේචනය වෙලා දවස් 14ක විතර කාලයක් ගියාට පස්සේ. සරලවම කිව්වොත් ඔබ මාසිකව පිළිවෙලට මෙන්සස් වෙන කාන්තාවක් නම් ඔබගේ නියමිත දිනට මෙන්සස් නොවුනේ නම් ඊට පසු දින මෙම HCG පරීක්ෂාව සිදු කිරීමේ නියමිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් කතා කරමු HCG පරීක්ෂණය නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සිදු කළ යුතු වේලාවන් මොනවාද යන්න පිළිබඳව. දවසේ උදෑසන මුලින්ම ඔබ පිට කරන මූත්‍රා සාම්පලය මේ පරීක්ෂණය සඳහා වඩාත් සුදුසුයයි වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. මොකද අපි දවසේ පිට කරන වැඩිම මූත්‍රා සාන්ද්‍රණයක් පිටවන්නේ රෑ නිින්දෙන් පස්සේ උදෑසන පිට කරන මුල්ම මූත්‍රා සාම්පලය. එතකොට මේ මූත්‍රාවල අඩංගු HCG ප්‍රමාණය වැඩි නිසා පහසුවෙන්ම නිවැරදි ප්‍රතිඵලයක් අපට ලබා ගන්න පුළුවන්. සරලවම කිව්වොත් HCG පරීක්ෂණයක නිවැරදි ප්‍රතිඵල පහසුවෙන්ම ලබා ගැනීම සඳහා සුදුසු වේලාවක් ලෙස නම් කරන්නේ උදෑසන මුලින්ම පිට කරන මූත්‍රා සාම්පලයයි. අපි දැන් කතා කරමු HCG පරීක්ෂණයක් නිවැරදිව සිදු කරන ආකාරය පිළිබඳව. ඔබට තිරේ දිස් වෙන්නේ HCG පටියක්. ඉතින් අපි HCG පරීක්ෂාවක් කරන්න කලින් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි මෙම ඇසුරුමෙහි ඇති කල්ලිකුත් වීමේ දිනය පරීක්ෂා කිරීම. මොකද මේ කල්ලිකුත් වී තිබුණොත් මෙහි ලැබෙන ප්‍රතිඵල අසාර්ථක ප්‍රතිඵලක් ලෙස සැලකිය යුතු වන නිසා. මම හිතනවා ඔබට මෙම රූපයේ පැහැදිලි අදහසක් ගන්න හැකි වෙයි කියලා. මෙහි පැහැදිලිව දිස් වෙනවා
මූත්‍රා සාම්පලයේ මූත්‍රා පටිය ගිල්වීමේදී පහළට ඇති ඉරිතුන දක්වා පමණක් මූත්‍රා සාම්පලයේ ගිල්වීම කළ යුතු බව. ඊට වඩා ගිල්වීමෙන් ලැබෙන ප්‍රතිඵලය අසාර්ථක ප්‍රතිඵලයක් වෙනවා. ඉතින් තප්පර 15ක් 20ක් පමණ ප්‍රමාණයක් තැබීමෙන් ඔබට ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ පින්තූරයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් පොසිටිව් සහ නෙගටිව් ප්‍රතිඵලයන් ඉතා පැහැදිලිව. පොසිටිව් රිසල්ට් එකකදී ඉරි දෙකක් ලෙසත් නෙගටිව් රිසල්ට් එකකදී තනි ඉරක් ලෙසත් අපිට මූත්‍රා පටියේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒ වගේම HCG පරීක්ෂණයක වැරදි ප්‍රතිඵල ලැබිය හැකි හේතුත් මම ඔයාලට සරලව පැහැදිලි කරන්න. අපි HCG පරීක්ෂණය සිදු කරන කාලය අනුව සහ HCG පරීක්ෂණය සිදු කරන ලබන වේලාව අනුව මෙම ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තියෙනවා. ඒ වගේම ඔබට ඇති ලෙඩ රෝග අනුව, ඒ කියන්නේ මූත්‍රා ආසාදනයක් වගේ තියෙනවා නම් සමහර විට ලැබෙන ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. තව සාම්පලයේ ගැටලු, ඒ කියන්නේ HCG පටිය කල්ලිකුත් වීම වැනි හේතුන් නිසා මෙම ප්‍රතිඵල වැරදි ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාවයට හේතු වෙනවා. ඉතින් මම හිතනවා HCG පරීක්ෂාවක් සිදු කළ යුතු ආකාරය පිළිබඳව කිසියම් අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා. එහෙනම් මම අදට ඔයාලගේ ගෙදරින් සමුගන්නවා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. මගේ YouTube channel එක subscribe කරලා bell icon එක touch කරන් යන්නත් අමතක කරන්න එපා. මම She with Daily Vlogs.